Akarsha Tarot. Hi beautiful souls. ආකර්ෂ ටැරොට් වෙතින් අදත් ඔයාලට පික කාඩ් රීඩින් එකක් අරන් ආවා. අනිත් අය ඔයා ගැන මොනවද හිතන්නේ? ඔයාව කොහොමද දකින්නේ කියලා. How do people think about you? හරි. ඉස්සලාම ෆයිල් එකක් සිලෙක්ට් කරගමු. මුලින්ම S2 වහලා ඔයා දන්න අය, ආශ්‍රය කරන අය, යාළුවෝ, වර්ක් ප්ලේස් එකේ යාළුවෝ, නැත්තම් ඔයා සමාජයේ ගැටෙන අනිකුත් අය ඔයා ගැන මොනවා විදිහට හිතනව ඇද්ද කියලා හිතලා S2 ඇරලා ඔයාගේ හිත වඩාත්ම ඇදීලා යන ස්ටෝන් එක තියෙන ෆයිල් එක සිලෙක්ට් කරගන්න. හරි. එහෙනම් අපි අද රීඩින් එකෙන් ඔයාලට මොන වගේ මැසේජ් එකක්ද ලැබෙන්නේ කියලා බලමු. Hi pile number 1. අපි බලමු ඔයා දන්න නොදන්න මිනිස්සු ඔයාව කොහොමද දකින්නේ, ඔයා ගැන කොහොමද හිතන්නේ කියලා. මේ රීඩින් එක පටන් ගන්නකොටම මට දැනෙන්නේ ඔයාව හැමෝටම එකම විදිහට තේරුම් ගන්න බෑ කියලා එනර්ජි එකක්. ඔයා ගැන මිනිස්සු අතර විවිධ අදහස් තියෙනවා. කෙනෙක් ඔයාව හරීම ශක්තිමත් කෙනෙක් විදිහට දකිනවා. තවත් කෙනෙක්ට ඔයා ටිකක් නිහඬ තමන්ගේ ලෝකයේ ඉන්න කෙනෙක් වගේ පේනවා. තවත් කෙනෙක්ට ඔයා ගැන තියෙන්නේ ලොකු කුතුහලයක්. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔයාගේ ජීවිතය වගේම හදවත හැමෝටම සම්පූර්ණයෙන් විවෘත කරන්නේ නැති එක. ඔයා කාව හරි අඳුනගත්ත පළවෙනි දවසේම ඔයාගේ හැමදේම කියන කෙනෙක් නෙවෙයි. කෙනෙක් ගැන මුලින්ම බලනවා. ඊට පස්සේ ඒ කෙනා ගැන තීරුම් අරගෙන එයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද කියලා බලලා තමයි ඔයාගේ ඇත්තම පැත්ත ටිකින් ටික පෙන්වන්නේ. ඒ නිසා පිටින් බලන කෙනෙක්ට සමහර වෙලාවට ඔයා ටිකක් කූල් සීතල හැඟීමක් වැඩි පෙන්වන්නේ නැති, ඒ වගේම දුරස්ත වගේම ටිකක් මිස්ටීරියස් අභිරහස් කෙනෙක් වගේ තමයි පේන්නේ. ඒත් ඔයා ගැන හොඳට දන්න කෙනෙක් දන්නවා ඒක ඔයාගේ සැබෑ ස්වභාවය නෙවෙයි කියලා. ඇත්තටම ඔයාගේ ඇතුළත ලෝකය ඊට වඩා සංවේදී. ඔයා දේවල් ගැඹුරින් හිතන කෙනෙක්. කවුරු හරි කියපු වචනයක්, සිද්ධ වෙච්ච පොඩි සිදුවීමක් නැත්තම් කාගේ හරි හැසිරීමක් අනිත් කෙනෙක්ට අමතක වෙලා ගියත් ඔයාට ඒක ආයෙත් මතක් වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු ඔයාව පිටතින් බලලා ඔයාට කිසිම දෙයක් බලපාන්නේ නැහැ කියලා හිතුවට ඇත්තටම ඔයා ඇතුලෙන් ගොඩක් දේවල් දැනෙන සංවේදී කෙනෙක්. ඒත් මිනිස්සු ඔයාව දකින්නේ ඔයාට කිසි දෙයක් බලපාන්නේ නැහැ. අනිත් බාහිර දේවල් වලින් ඔයා කිසිම විදිහකට ඔයාට බලපෑමක් කරගන්නේ නැහැ කියලා. ඔයාගේ මූණෙන් හැමදේම පෙන්වන්නේ නැහැ. ඔයා දුකෙන් හිටියත් hina වෙලා ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් තිබුණත් සාමාන්‍ය විදිහට හැසිරෙන්න පුළුවන්. ඇත්තටම ඔයාගේ හිතේ මොනවාද තියෙන්නේ කියලා කෙනෙකුට ඔයාව බැලුවොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම ඔයා අනවශ්‍ය ගැටුම් වලට කැමති කෙනෙකුත් නෙවෙයි. කෙනෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම හැම වෙලාවෙම ඒක දිගටම අරගෙන ගිහින් දිනන්න උත්සාහ කරන කෙනෙකුත් නෙවෙයි. ඔයාව එහෙම පේන්නේ නැහැ අනිත් අයට. සමහර වෙලාවට ඔයාට හිතෙනවා නම් මොකක් හරි දෙයකදී මේකෙන් තරඟ කරලා මට සැනසීමක් ලැබෙන්නේ නැහැ කියලා ගැටුම් වලදී ඔයා එතනින් පස්සේ නිහඬ වෙන්න පුළුවන්. ඒ නිසා සමහරු ඔයා ගැන හිතන්නේ ඔයා ගොඩක් ඔයාගේ සැනසීම වැලියු කරන කෙනෙක් කියලා. හැබැයි මේකේ තව පැත්තක් තියෙනවා. ඔයාගේ ජීවිතේ කලින් ඇති වුණ සමහර සිදුවීම් නිසා දැන් ඔයා කලින් වගේ හැමෝම විශ්වාස කරන්නේ නැහැ කියලා පේනවා. ඔයා මොකක් හරි දෙයක් ඔයාට නැති වෙලා නැත්තම් කාගේ හරි කෙනෙක් අතින් ඔයාගේ බලාපොරොත්තුවක් කඩ වෙලා නැත්තම් මොකක් හරි සම්බන්ධතාවයකින් වේදනාවක් අරගෙන ඇති කියලා සමහර අයට ඒ නිසා පේන්න පුළුවන්. ඒ නිසා දැන් ඔයාගේ හදවත ආරක්ෂා කරගන්නවා. ඔයා ආදරය කරන්න බැරි කෙනෙක් නෙවෙයි. ඔයාට ආදරය කරන්න පුළුවන්. හැබැයි කාටද ආදරය දෙන්නේ කියලා දැන් ඔයා හොඳට තෝරනවා. ඒක නිසා ඔයා ගැන මිනිස්සු අතර තියෙන තවත්
ඔයාව දැක්කහම දැනෙන හැඟීමක් තමයි ගෞරවය. ඒ වගේම ඔයාට ඔයාගෙම අදහසක් තියෙනවා ඔයා ගැනම. හැමෝම කියන දේ අහලා ඒ විදිහට ජීවත් වෙන කෙනෙකුත් නෙවෙයි. කෙනෙක් ඔයාට දෙයක් කියනවා නම් ඔයා ඒක පිළිගන්න කලින් හිතනවා. ඒක ඇත්තද? මට හොඳද? ඇත්තටම මට මේක ඕනද කියලා හිතනවා. ඒ නිසා ඔයාව පහසෙන් පාලනය කරන්න බෑ කියලා සමහරු හිතනවා. විශේෂයෙන්ම ඔයාට ඔයා ගැන විශ්වාසය වැඩිපුර තියෙන හින්දා ඔයාට වඩා තමන් ගැන විශ්වාසය අඩු කෙනෙක්ට ඔයාගේ මේ ස්වභාවය ටිකක් බරක් ප්‍රෙෂර් එකක් වගේ දැනෙන්න පුළුවන්. ඒ කෙනාට හිතෙන්න පුළුවන් මෙයාගේ ඉස්සරහා මට බොරුවක් කියන්න බෑ කියලා වගේ හැඟීමක් දැනෙනවා. මේ ඔයා ගැනම තියෙන විශ්වාසය පෙන්නන එනර්ජි එක නිසා. ඒ නිසා සමහර වාට කැමති වුණත් ඔයා ළඟට එන්න ටිකක් බය වෙනවා. තවත් ඉන්ට්‍රස්ටිං දෙයක් තමයි ඔයා ගැන මිනිස්සුන්ට හැමදාම එකම ඉමේජ් එකක් නැහැ. ඔයාගේ ජීවිතේ වෙනසක් සිද්ධ වෙනකොට ඔයාගේ හැසිරීමත් වෙනස් වෙනවා. කලින් දේවල් වලට බය වුණා නම් අද ඒ දේවල් වලට බය නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට මිනිස්සුත් දකින්නේ ඔයා ගැන හැමදාම එකම ඉමේජ් එකක් මිනිසුන්ගේ ඇහි තියෙන්නේ නැහැ. කලින් කෙනෙක්ව අත්හැරලා යන්න බැරි වුණු කෙනෙක් නම් ඔයාම ඔයාගේ සැනසීම වෙනුවෙන් ඒ කෙනාව අත්හැරලා යන්න පුළුවන් කෙනෙක් අද එන්නේ ඒ වගේ. එක විදිහට එකම ඉමේජ් එකකින් නෙවෙයි ඔයාව දකින්නේ. ඒ නිසා ඔයාව කලින් දැනගෙන හිටපු කෙනෙකුට උනත් මෙයා දැන් වෙනස් කියලා හිතෙන්න පුළුවන්. ඔයා හිමින් ඔයාව සීමා කරපු ලිමිට් කරපු බයවල් පරණ බැඳීම් ඒ වගේම කලින් තිබුණු මානසික බරවල් වලින් එළියට එනවා වගේ පේනවා. මේ රීඩින් එකේ ලස්සන පැත්ත තමයි ඔයා තුල තියෙන ආකර්ෂණය. ඔයා ගැන මිනිස්සු හිතන්නේ ඔයා නිකම්ම සාමාන්‍ය කෙනෙක් කියලා නෙවෙයි. ඔයාගේ හැසිරීම, කතා කරන විදිහේ, පෙනුමේ, පෞරුෂයේ යම් ආකර්ෂණයක් තියෙනවා. ඇදිලා යන ගතියක්. විශේෂයෙන් ආදර පැත්තෙන් ගත්තොත් කෙනෙක් ඔයාව එහෙම බලනවා නම් කවුරු හරි එයා ඒ කෙනාට ඔයා ගැන කුතුහලයක් ඇති කරනවා. ඔයා ඒ අයට කුතුහලයක් ඇති කරන කෙනෙක් විදිහට තමයි පේන්නේ. මෙයා මට ඇත්තටම කැමතිද? මං ගැන මොනවද හිතන්නේ? එයා ඇක්සෙප්ට් කරයිද? ඒ වගේ ප්‍රශ්න අනිත් කෙනාගේ හිතේ ඇති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ පැත්තෙන් හැමදේම පැහැදිලිව යාලට පේන්නේ නැති නිසා. ඔයා කෙනෙක්ට කැමති වුණත් ඒක හංගගෙන ඉන්න පුළුවන්. කෙනෙක්ව මතක් වුණත් මැසේජ් එකක් නොදා ඉන්න පුළුවන්. කෙනෙක් ගැන ගොඩාක් හිතුවත් පිටින් ඒක කිසිම දෙයක් නොවුනා වගේ පෙන්වන්න පුළුවන් ඔයාට. ඒ නිසා ඔයාගේ නිහඬකම සමහර වෙලාවට අනිත් අයට තවත් කුතුහලයක් වෙනවා. හැබැයි මෙතන පොඩි වෝනින් එකක් වගේ දෙයක් තියෙනවා. මිනිස්සු ඔයා ගැන හිතන හැම දෙයක්ම ඇත්ත වෙන්න ඕනේ නැහැ. ඔයා නිහඬව හිටියොත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයාට මං ගැන වැඩි කැමැත්තක් නැහැ කියලා. ඒ වගේම ඔයාගේ ප්‍රයිවසි එක ආරක්ෂා කරොත්, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගත්තොත් මෙයා මොනා හරි හංගනවා කියලා තව කෙනෙක් හිතන්න පුළුවන්. ඔයා සීමාවක් ලිමිට්ස් තියාගත්තොත් මෙයා ආඩම්බරයි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒත් ඒ කියන්නේ ඔයා ගැන එයාලා කරන තේරුම් ගැනීම හැම වෙලාවම ඔයාගේ ඇත්තම ස්වභාවය නෙවෙයි. ඒ නිසා මේ රීඩින් එකේ වැදගත් මැසේජ් එකක් තියෙනවා. මිනිස්සු ඔයා ගැන හිතන දේ ඔයා ඇත්තටම කවුද කියන දේ නෙවෙයි. මිනිස්සු හිතන්නේ එයාලා දකින දේ. සමහර ඔයාගේ එළිය පැත්ත පිට පැත්ත විතරයි දකින්නේ. ඇත්තටම ඔයාගේ හිත ඇතුලේ දේ දන්නේ ඔයා විතරයි. තවත් පැත්තකින් මිනිස්සු හිතනවා ඔයාගේ ජීවිතය ගැන හොඳට හිතන, ඔයාගේ අනාගතය හොඳට ප්ලෑන් කරන, අනාගතය ගැන හොඳට සැලකිලිමත් වෙන කෙනෙක් කියලා. ඔයා කැමති ස්ථාවර ජීවිතයකට. මුදල්, ඔයාගේ ජොබ්
එක රැකියාව, අනාගතය, ආදරය මේ හැමදේම ගැන ඔයාට යම් බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඒ දේවල් වෙනුවෙන් හැමෝටම තමන්ව ඔප්පු කරන්න ඕන කියන කෙනෙක් වගේ නෙවෙයි ඔයාව පේන්නේ. ඔයාට අවශ්‍ය දේ ලැබුණොත් හොඳයි. නැත්නම් ඔයාගේ මාර්ගය හදාගෙන ඔයාට යන්න පුළුවන් කියලා තමයි අනිත් අය දකින්නේ. ඒ නිසා මිනිස්සු ඔයාට ඔයාව දකින්නේ මට මගේ ජීවිතේ හදාගන්න තනියම පුළුවන් වගේ කියන ශක්තියක් තියෙන කෙනෙක් විදිහට. ඒ වගේම ඔයාගේ ජීවිතයේ දේවල් සමහර වෙලාවට ඉතා ඉක්මනින් වෙනස් වෙනවා වගේ පේනවා. අද ඔයා එක තීරණයක් ගන්නවා, හෙට තවත් තීරණයක් ගන්නවා. කලින් තිබ්බ සම්බන්ධතාවයක් අතහැරලා අලුත් දෙයක් පටන් ගන්න පුළුවන්. නැත්තම් කලින් නිහඬ වෙලා හිටපු කෙනෙක් එක්ක නැවත කතා කරන්න පුළුවන්. ඒ නිසා ඔයා ගැන පිටතින් බලන අයට ඊළඟට මෙයා මොනා කරයිද කියලා කියන්න බෑ කියන හැඟීමක් පෙන්නනවා මේ කාඩ්ස් වලින්. ඔයාගේ ජීවිතේ ඉස්සරහට මැසේජස්, හදිසි වෙනස්කම්, අලුත් අවස්ථා, අලුත් ආරම්භ එන්න පුළුවන් කියන එනර්ජි එකකුත් මෙතන තියෙනවා. ඒ වගේම අවසානයේ මට ඔයා ගැන එන ඉමේජ් එක බැලුවොත් ඔයා මිනිස්සුන්ට පේන්නේ ශක්තිමත් කෙනෙක් විදිහට. ඒත් ඒ ශක්තිය යටින් සංවේදී හදවතක් තියෙනවා ඔයාට. ඒ වගේම නිහඬ කෙනෙක් වගේත් පේනවා. ඒත් ඔයාගේ නිහඬකම ඇතුලේ ගොඩාක් සිතුවිලි තියෙනවා. එයාලට ආව ස්වාධීන කෙනෙක් වගේත් පේනවා. ඒත් ඔයාටත් ආදරය, අවධානය වගේම ආරක්ෂාව ඕන. සමහරුන්ට ඔයා කෙනෙක්ව අත්හැරලා යන්න පුළුවන් වගේ කෙනෙක් වගේ පේනවා. ඒත් ඇත්තටම අතාරින්න කලින් ඔයා ගොඩාක් දේවල් ඉවසන කෙනෙක්. සමහර වෙලාවට ඔයාව අභිරහස් කෙනෙක් වගේ පේනවා. මිස්ටීරියස් කෙනෙක් වගේ. ඒ නිසාම සමහර අය ඔයා ගැන තවත් උනන්දුයි දැනගන්න. ඒ නිසා මේ රීඩින් එකේ අවසාන වචනය විදිහට ඔයාට මට කියන්න තියෙන්නේ ඔයාව හැමෝම තේරුම් ගන්නේ නැහැ. ඒත් ඔයාව තේරුම් ගන්න කෙනෙක්ට ඔයාගේ වටිනාකම ගොඩක් ගැඹුරින් දැනෙනවා. ඔයාගේ නිහඬකම දුර්වලකමකුත් නෙවෙයි. ඔයාගේ සීමාවන් ආඩම්බරකමකුත් නෙවෙයි. ඔයාගේ තනිවීම මිනිස්සු නැතිකමකුත් නෙවෙයි. සමහර වෙලාවට ඒ හැමදේම ඔයාගේ හිත, ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඉගෙනගෙන තියෙන හින්දා කරන දේවල්. ඒ නිසා මිනිස්සු ආව කොහොම දැක්කත් මේ කාඩ්ස් වලින් මට පේන ලොකුම මැසේජ් එක තමයි ඔයාගේ හැබෑ වටිනාකම තීරණය කරන්නේ අනිත් මිනිස්සුන්ගේ අදහස් නම් නෙවෙයි කියන එක. හරි. පයිල් නම්බර් 1 ඔයාට ආවේ මේ වගේ රීඩින් එකක් අද ටොපික් එකට. එහෙනම් අපි බලමු ඊළඟ පයිල් එකට මොන වගේ රීඩින් එකක් ලැබෙයිද කියලා. හයි පයිල් නම්බර් 2. අපි බලමු මිනිස්සු ඔයා ගැන හිතන්නේ කොහොමද කියලා, දකින්නේ කොහොමද කියලා අද රීඩින් එකෙන් අපිට මොන විදිහේ රීඩින් එකක්ද අද හම්බ වෙන්නේ කියලා. ඕවරෝල් එනර්ජි එක බලද්දී ඔයාව මිනිස්සු දකින්නේ එක පැත්තකට තේරුම් ගන්න බැරි වෙනස් ලේයර්ස් තියෙන ඔයාගේම ලෝකයක් තියෙන කෙනෙක් විදිහට. ඔයා ගැන මිනිසුන්ගේ අදහස් එකම විදිහට නැහැ. කෙනෙක් ඔයාව ගොඩාක් ස්ට්‍රෝං, කොන්ෆිඩන්ට් කෙනෙක් විදිහට දකිනවා වගේම තවත් කෙනෙක් ඔයාගේ සෙන්සිටිව් පැත්ත දකිනවා. ඒ වගේම තවත් කෙනෙක් ඔයාව ටිකක් මිස්ටීරියස්, අභිරහස්, ඒ වගේම අන්ප්‍රෙඩික්ටබල්. ඔයා මොන දෙයක් කරයිද කියලා හිතන්න බැරි කෙනෙක් වගේ එයාලට පේනවා. ඔයාගේ පර්සනැලිටි එකේ ලොකුම දෙයක් තමයි ඔයාගේ ජීවිතේ එකම තැන නතර වෙලා නැහැ. ඔයාගේ ජීවිතයේ අවස්ථා, රිලේෂන්ෂිප්ස්, ප්‍රයොරිටිස්, ඒ වගේම ඔයාගේ පර්සනැලිටි එක පවා කාලයත් එක්ක වෙනස් වෙනවා කියලා ඔයාව දන්න මිනිසුන්ට පේනවා. ඒ නිසා ඔයා මුලින්ම දැනගත්ත කෙනෙක් අද ඔයාව දැක්කොත් මෙයා කලින් හිටපු විදියට නෙවෙයි දැන් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඔයා ඇතුලේ ගොඩක් පොසිබිලිටීස් තියෙන කෙනෙක් විදිහට තමයි අනිත් අයට ඉම්ප්‍රෙෂන් එකක් තියෙන්නේ, හැඟෙන්නේ. ඒ වගේම ඔයාට එකම හීනයක් හරි එකම පාත් එකක් හරි
කියලා නැහැ කියලා තමයි අනිත් අයට හිතෙන්නේ. ඔයාට කරන්න හිතෙන දේවල් ගොඩාක් තියෙනවා කියලා තමයි අනිත් අයට හිතෙන්නේ. ඔයා ගොඩාක් ඉමේජින් කරනවා. ඔයාගේ ඉමේජිනේෂන් එක වැඩි කියලා තමයි අනිත් අයට හිතන්නේ. සමහර වෙලාවට ඔයාට ඔයාගේ choices වැඩිවීම නිසා ඔයාගේ හිත ඇතුලේ confusion එකක් ඇති වෙන්නත් පුළුවන්. ඒත් ඒක පිටින් බලන මිනිසුන්ට ඒක පේන්නේ මෙයාට මෙයාගේ ජීවිතේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කෙනෙක් විදිහට. ඔයා ගැන මිනිස්සු හිතන තව දෙයක් මිනිස්සුන්ට දැනෙන ඉන්ට්‍රෙස්ටිං ෆීලින් එකක් තමයි ඔයා සාමාන්‍ය සෝෂල් රූල්ස් වලට හැම වෙලාවම සාමාන්‍ය සමාජයේ තියෙන නීති රීති වලට හැම වෙලාවෙම අනුගත වෙන කෙනෙක් නෙවෙයි. ඔයාට මිනිස්සු මොනවා කියයිද කියන එකට වඩා ඔයාට හරි කියලා දැනෙන දේ කරන්න මේ හිතෙන අවස්ථා තියෙන නිසා ඔයාට ඔයාගේම අයිඩියා එකක් තියෙනවා. ඒ නිසා සමහර ඔයාව මේ ඉන්ඩිපෙන්ඩන්ට් තින්කර් කෙනෙක් විදිහට ඔයාව අගය කරනවා. ඒකත් එක්කම ඔයාගේ පර්සනැලිටි එකේ ඔයාව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැහැ කියන ගුණාංගයක් තියෙනවා. ඔයා හැම දෙයක්ම හැමෝටම එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. ඔයාගේ හැඟීම්, ඔයාගේ තීරණ සම්පූර්ණයෙන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ කාටවත්. සමහර වෙලාවට නිහඬවම ඉඳලා ඔයාගේ තීරණය අරගන්නවා. ඒ නිසා ඔයා ගැන ඒ විදිහට මේ අනිත් අය හිතන්න පුළුවන් ඔයාව සම්පූර්ණයෙන් තේරුම් ගන්න බැරි කෙනෙක් විදිහට හිතන්න පුළුවන්. ඔයාගේ ලුක් එක ගැන කිව්වොත් ඔයාට softness එකක් වගේම strength එකක් දෙකම mix වෙලා තියෙන ලස්සන බාහිර පෙනුමේ energy එකක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාගේ beauty එකට වඩා ඔයාගේ පැමිණීම presence එක මතක හිටින ස්වභාවයක් තියෙනවා අනිත් අයට. ඔයාගේ ගති ගුණ qualities අතරින් මිනිසුන්ට පේන හොඳම දෙයක් තමයි ඔයාට ඔයාගේම අනන්‍යතාවයක් identity එකක් තියෙනවා කියන එක. ඔයා වෙන කෙනෙක් කොපි කරන නැත්තම් වෙන කෙනෙක් වගේ පේන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. ඔයාගේම style choices ඔයාගේ තීරණ වගේම ජීවිතයේ තීරණ life decisions වලින් මේ මගේ විදිහ කියන energy එකක් පෙන්නන කෙනෙක්. ඒත් මේ සමහර කාඩ්ස් වලින් පේන විදිහට සමහර මිනිස්සු සමහර වෙලාවට මේ වාගේ කොන්ෆිඩන්ස් එක ගැන වැරදි අදහසකුත් ගන්න පුළුවන්. ඇත්තටම ඔයා ගැන ඇත්තටම මේ සැක කරන ඔයාගේ තීරණ ගැන සැක කරන අවස්ථා තියෙන්න පුළුවන්. ඔයාව හැමදාම ස්ට්‍රෝං කියලා පෙවුනත් ඔයාටත් හිතෙන්න පුළුවන් මම හරිද මට මේක කරන්න පුළුවන්ද මිනිස්සු මාව කොහොම දකින්නවද කියලා හිතෙන මොමන්ට්ස් ඔයාටත් තියෙනවා. ඒත් ඒ දේවල් ඔයා ගොඩක් දෙනෙකුට පෙන්වන්නේ නැහැ. ඒ නිසා සමහර ඔයාව හිතන ඔයා ඉන්නවටත් වඩා ගොඩාක් ස්ට්‍රෝං කෙනෙක් විදිහට තමයි දකින්නේ. ඒ වගේම ඔයා ගැටුම් වලට කැමති කෙනෙක් නෙවෙයි කියලත් මිනිස්සු දකිනවා. ඔයා හැමෝ එක්කම මේ ආගියුමන්ට්ස් වලට ඩ්‍රාමා පුරු තරඟ වලට unnecessary competition වලට සහභාගී වෙන කෙනෙක් නෙවෙයි. ඔයාට ඒවා අවශ්‍ය නැහැ. ඔයාට ඔයාගේ පීස් එක තමයි වැදගත්. කවුරු හරි කෙනෙක් එක්ක එකඟතාවයකට එන්න බැරුව ගියොත් මොන හරි දෙයක disagreement එකක් ආවත් හැම දෙයක්ම ප්‍රූව් කරන්න යනවට වඩා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න අවස්ථා තියෙනවා ඔයා. ඒ නිසා ඔයාව මැචුවර් වගේම ගොඩක් පීස්ෆුල් කෙනෙක් විදිහට තමයි දකින්නේ. ඒත් ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ බලාපොරොත්තු බිඳ වැටුණා වගේ ඩිසපොයින්ට්මන්ට් තිබුණා කියන එනර්ජි එකත් ඔයාව දන්න සමහරුන්ට දැනෙනවා. ඔයාව හර්ට් වුණ අවස්ථා, ඔයාට ලැබුණු අහිමිවීම, බලාපොරොත්තු කඩවීම තිබුණත් ඒවා හැමෝටම කියන කෙනෙක් නෙවෙයි කියලා පේනවා. ඔයා දුක තිබුණත් අනිත් අය ඉදිරියේ නෝමල් විදිහට හැසිරෙන්න පුළුවන්. ඒ නිසාම සමහරු ඔයා ගැන මෙයා ගොඩාක් දේවල් හිතේ තියාගෙන ඉන්නවා කියලා හිතනවා. විශේෂයෙන්ම ඔයාගේ ක්ලෝස් රිලේෂන්ෂිප්ස් වලදී මේක වැඩියෙන් පෙන්නනවා. මොකද ඔයා කෙනෙක්ට ඇටච් වුණොත් හරි ඔයා වෙන කෙනෙක්ව කෙයා කරොත් ඒක හරි ඔයාට ඕන වෙන්නේ හරි
රියල් ජෙනුයින් කනෙක්ෂන් එකක්. නමුත් යම් හේතුවක් නිසා ඒකෙන් ඔයා හර්ට් වුණොත් නැවත ඒ කලින් තිබ්බ විශ්වාසය ඔයාට ඒ කෙනාට නැවත දෙන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ සර්කල් එක ලොකු වුණත් ඔයාගේ ඇත්තම රියල් ඉනර් සර්කල් එක පොඩි වීමේ ඉඩකඩක් තියෙනවා. මිනිස්සු ඔයාගේ ඇතුලේ දකින තවත් ලස්සන ක්වොලිටි එකක් තමයි self sufficiency. ඒ කියන්නේ ඔයාට තනියම ඉන්න පුළුවන්. ඔයාට හැම වෙලාවම අනිත් කෙනෙක්ගේ අවධානය attention එක අවශ්‍ය නැහැ. ඒ වගේම ඔයාගේම ඉඩකඩක ඔයාගේම ස්පේස් එකක enjoy කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඔයාගේ beauty එක ඔයාගේ සුව පහසුව කම්ෆර්ට් එක ඇචීව්මන්ට්ස් ඔයා ළඟා කරන දේවල් වගේම ඔයාගේ පර්සනල් ග්‍රෝත් එක ඔයාගේ පෞද්ගලික වර්ධනය ඒවා ගැන ගොඩක් කෙයා කරන කෙනෙක් විදිහට තමයි දකින්නේ. ඒ නිසා ඔයාව සමහර අය ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් වගේම ක්ලාසි කෙනෙක් විදිහට දකිනවා. ඇත්තටම ඔයාට තනියම ඉන්න පුළුවන් වුණත් ඒක ඔයාට කිසිම කෙනෙක් අවශ්‍ය නැහැ කියන එකක් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම ඔයාට ජෙනුයින් ලව් එකක්, ඇත්ත ආදරයක්, ජෙනුයින් ෆ්‍රෙන්ඩ්ෂිප්, ඇත්ත මිතුරුකම්, මේ වගේම ඉමෝෂනල් සිකියුරිටි, ඔයාගේ හැඟීම් වල ආරක්ෂිත බවක් ඔයාටත් ඕන. ඒත් ඔයා හිතනවා වැරදි කෙනෙක් එක්ක ඉන්නවට වඩා තනියම ඉන්න එක හොඳයි කියන මට්ටමේ. ඒ වගේ එනර්ජි එකකින් තමයි ඔයා ඉන්නේ. ඔයාගේ ලයිෆ් එකේ අමාරු කාලයක් තිබ්බනම් ඒකත් ඔයාගේ පර්සනැලිටි එක හරහා පේන්න පුළුවන්. සමහර අය ඔයාව බලලා මෙයා ගොඩාක් ඇතුලින් සෙන්සිටිව් කියලා දැනගන්නවා. ඔයාට කෙනෙක්ගේ වචනයක් හරි ක්‍රියාවක් හරි ගොඩාක් ඩීප් විදිහට ගැඹුරු විදිහට දැනෙන්න පුළුවන්. ඒත් ඒ හැඟීම ඒ හර්ට් එක හැම වෙලාවෙම ඔයා පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඔයා ගැන තියෙන ඉම්ප්‍රෙෂන් එකක් තමයි ඔයා ගැන පේන දෙයක් තමයි ඔයා ගොඩක් පිටින් කාම් වගේම ඇතුළෙම ගොඩාක් දේවල් ෆීල් කරන කෙනෙක් කියන එක. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාට ඉන්ටියුෂන් එකක් තියෙනවා කියලා මිනිස්සුන්ට පේන්න පුළුවන්. ඔයාගේම විශ්වාසයක් ඔයාටම හිතෙන දෙයක්. ඒක කවුරු හරි කෙනෙක් කියන දේ විතරක් විශ්වාස නොකර ඒ කෙනාගේ එනර්ජි එක ඔබ්සර්ව් කරන එයාගේ එනර්ජි එක අවධානයෙන් බලන කෙනෙක් කියලා ඔයාව පේනවා අනිත් අයට. ඒ වගේම කෙනෙක් ෆේක් වෙලා ඉන්නවා කියලා දැනුනොත් ඔයාට ඒක ටිකක් ඉක්මනින් නෝටිස් වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඔයාගේ හැඟීම් බය නිසා ඔයාට ඒක ඔයාට දැනෙන දේද නැත්නම් ඔයා හිතනවා වැඩිද කියන එකත් අතර වෙනස අඳුනගන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාව සීක්‍රට්ලි ඇඩ්මයර් කරන අය, රහසින් අගය කරන අයත් ඉන්නවා. විශේෂයෙන් ඔයාගේ ඉන්ඩිපෙන්ඩන්ස් එක, ස්වාධීනත්වය, ඇපියරන්ස් එක, ඔයාගේ පෙනුම, ලුක් එක, ඒ වගේම ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ගොඩනගා ගන්න කරගන්න උත්සාහ කරන විදිහ වගේම ඔයා ඒ දේවල් කරගන්න විදිහ ගැන සමහරු ඇත්තටම ඔයාව රහසින් අගය කරනවා. ඒක ඔයාට කියන්නේ නෑ. එයාලා නිහඬවම ඔයාව බලනවා, ඔබ්සර්ව් කරනවා. ඔයාගේ එනර්ජි එකේ තවත් ලස්සන දෙයක් තමයි ඔයාට කැමති දේවල් හොඳට එන්ජොයි කරන්න දන්න පැත්තක් තියෙන එක. ඔයාට ලස්සන දේවල්, එතකොට සුවපහසුව කම්ෆර්ට් එක, සතුට, ඔයාගේ පර්සනල් ඇචීව්මන්ට්ස්, පෞද්ගලික ළඟා කර ගැනීම වගේ දේවල් ඔයාට එන්ජොයි කරන්න පුළුවන්. ඒ නිසා ඔයාව දන්න අය ඔයාගේ ඇතුලේ ජීවිතේ එන්ජොයි කරන්නත් ඕන කියන වගේ ඔයාගේ මෙන්ටැලිටි එකක්, මානසිකත්වයක් තියෙනවා කියලා අනිත් අය දකිනවා, දැනෙනවා. ඒත් සමහර මිනිස්සු ඔයාගේ නිහඬබම, ඔයාගේ දුරස්ත බව, සයිලන්ස් එක, ඩිස්ටන්ස් එක වැරදි විදිහට තේරුම් ගන්න උත්සාහ කරනවා. එයාලා ඔයා ඒ අයගෙන් ඈත් වුණාම මෙයා මට කැමති නැහැ, මෙයාගේ ඇටිටියුඩ් එක කියලා හිතනවා. ඇත්තටම හැම වෙලාවටම ඒක ඔයාගේ ඇටිටියුඩ් එකක් නෙවෙයි. සමහර වෙලාවට ඔයාගේ මානසික ශක්තියම, ඉමෝෂනල් එනර්ජි එක ආරක්ෂා කරගන්න
කරන දෙයක්. ඒත් සමහර අය ඒ වගේ වැරදි දෙයක් හිතනවා. ඇත්තටම ඔයා ගැන මිනිසුන්ගේ සිතුවිලි කාලයත් එක්ක වෙනස් වෙනවා කියලා මේ රීඩින් එකේ තියෙනවා. මුලින් ඔයාව අවතක්සේරු කළ කෙනෙක් ඉන්නවනම් පස්සේ ඔයාගේ අගේ තේරුම් අරගන්න පුළුවන්. මුලින්ම ඔයා නිකන් නිහඬ දුර්වල කෙනෙක් කියලා හිතපු කෙනෙක් ඉන්නවනම් පස්සේ ඔයාව ගොඩාක් ස්ට්‍රෝං කියලා මේ එයාලා දකිනවා. ඔයාගේ ජීවිතේ අහිමි වීම හරි ඔයාගේ බලාපොරොත්තු බිඳ වැටීම් තිබුණත් ඒවා ඔයාගේ ස්ටෝරි එකේ අවසානේ නෙවෙයි. ඔයා තවමත් ඔයාගේ බෙස්ට් වර්ෂන් එකට යන ගමනක ඉන්නවා කියලා පේනවා. ඒ නිසා ඔයාව අද බලන මිනිසුන්ට වඩා අනාගතයේ ඔයාව දකින මිනිසුන්ගේ ඉම්ප්‍රෙෂන් එක හැංගීම තවත් වෙනස් වෙන්න පුළුවන් ෆයිල් නම්බර් 2. අවසානයේ මේ රීඩින් එක බැලුවොත් අනිත් අය හිතනවා මෙයා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න ලේසි කෙනෙක් නෙවෙයි කියලා. පිටින් ස්ට්‍රෝං, ශක්තිමත්, ස්වාධීන, ඉන්ඩිපෙන්ඩන්ට්, ඒ වගේම ආකර්ශනීය, ඇට්‍රැක්ටිව්, වගේම කම්පෝස්ට්, ඒ වගේම ඇතුලින් සෙන්සිටිව්, හැඟීම්බර වගේම ගොඩාක් දේවල් ගැඹුරින් ෆීල් කරන කෙනෙක් කියලා. ඒ වගේම මේ කෙනාට මෙයාටම කියලා අයිඩෙන්ටිටි එකක් තියෙනවා. මෙයා හැමෝම ජීවිතේට ඇතුල් කරගන්නේ නැහැ. හර්ට් වුණත් ආයෙත් නැගිටින්න දන්නවා. සමහර වෙලාවට තමන්ගේ දේවල් ගැන තමන් ගැනම ඩවුට් කළත්, සැක කළත් අන්තිමේටම තමන්ගේ වටිනාකම හොඳින් තේරුම් ගන්න කෙනෙක් විදිහට තමයි අනිත් අය දකින්නේ. ඒ නිසා ඔයා ගැන මිනිසුන්ගේ ඕවරෝල් ඉම්ප්‍රෙෂන් එක කුතුහලයක්, ගෞරවයක්, ආකර්ෂණයක් වගේම අගය කිරීමක් කියන එනර්ජි එකකට ගිහින් තියෙනවා. හැබැයි ඔයාව සම්පූර්ණයෙන් දැනගන්න නම් ඔයාගේ පිටත බාහිර පෙනුමින් එහාට ගිහින් ඔයාගේ හිත ඇතුලේ තියෙන ලෝකය දකින්න ඕන. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ ඒ අවස්ථාව. හරි. ෆයිල් නම්බර් 2 ඔයාට ආවේ ඒ වගේ රීඩින් එකක්. හරි. එහෙනම් අපි ඊළඟ ෆයිල් එකට යමු. හයි ෆයිල් නම්බර් 3. අපි බලමු අද රීඩින් එකකින් ඔයා ගැන මිනිස්සු කොහොමද හිතන්නේ, ඔයාව කොහොමද දකින්නේ කියලා ලැබෙන මැසේජ් එක මොකක්ද කියලා අද. ඔයාගේ රීඩින් එකේ ඕවරෝල් එනර්ජි එක බැලුවාම මිනිස්සු ඔයාව දකින්නේ ගොඩක් ස්ට්‍රෝං පර්සනැලිටි එකක් තියෙන, ශක්තිමත් පර්සනැලිටි එකක් තියෙන, ඒ වගේම තමන්ගේ වටිනාකම හොඳට දන්න, ලේසියෙන් කාටවත් කන්ට්‍රෝල් කරන්න බැරි කෙනෙක් විදිහට. ඔයාව දැක්කම හැමෝටම එකම ඉම්ප්‍රෙෂන් එකක්, හැඟීමක් එන්නේ නැහැ. සමහරු ඔයාව ගොඩාක් කොන්ෆිඩන්ට්, ආත්ම විශ්වාසයෙන් යුතු වගේම ආකර්ශනීය, කොන්ෆිඩන්ට් ඇන්ඩ් ඇට්‍රැක්ටිව් කෙනෙක් විදිහට දකිනවා. තවත් සමහරු ඔයා ගොඩක් එළියෙන් ගොඩක් ස්ට්‍රෝං කෙනෙක්, ස්ට්‍රෝං එක්ස්ටීරියර් එකක් තියෙන, ඒ වගේම සෙන්සිටිව්, ඕවර් තින්කින් කරන පැත්තකුත් පේනවා සමහර අයට. ඔයාගේ ඇතුලේ නැචරල් ලීඩර්ෂිප් එනර්ජි එකක් තියෙනවා කියලා මිනිස්සුන්ට හිතනවා. ස්වභාවිකම නායකත්ව ශක්තියක්. ඔයාට හැම දෙයක් ගැනම අනිත් අය කියන දේ ෆලෝ කරන්න අවශ්‍ය නැහැ. ඔයාට ඔයාගේම අයිඩියාස්, අදහස් තියෙනවා. ඔයා යම් දෙයක් ගැන තීරණය ගත්තොත් ඒක ආයෙත් වෙනස් කරන්න කාටවත් ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ගොඩාක් ස්ට්‍රෝං මයින්ඩඩ්, ගොඩාක් ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් විදිහට තමයි ගොඩක් අය දකින්නේ. ඔයාගේ අපියරන්ස් එක, ඔයාගේ බාහිර ස්වභාවය, පෙනුම ගත්තොත් ඔයාට තියෙන්නේ සොෆ්ට් බියුටි එකක් විතරක් නෙවෙයි. කොන්ෆිඩන්ස් එකත් එක්ක එන ඇට්‍රැක්ෂන් එකක් තමයි ඔයාගේ අපියරන්ස් එකේ තියෙන්නේ. ඒ වගේම ඔයාගේ ඕවරෝල්, ඔයාගේ ඇස්, ඔයාගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස්, මූණේ ඉරියව්, ඔයාගේ ඕවරෝල් බොඩි ලැන්ග්වේජ් එකකින්, ඔයා හැසිරෙන විදිහින් මට මගේ වටිනාකම් ගැන හොඳට අවබෝධයක් තියෙනවා. මට තේරෙනවා මගේ වටිනාකම් වගේ එනර්ජි එකක් අනිත් අයට පේන්න පුළුවන්. ඒ වගේම ඔයා ලස්සන වෙන්න ලොකු try එකක්, ලොකු උත්සාහයක් දන්න වගේ පේන්නේ නැති වුණත්
ඔයා සැහැල්ලුවෙන් කම්ෆර්ටබල් වෙලා ආත්ම විශ්වාසයෙන් කොන්ෆිඩන්ට් වෙලා ඉන්න වෙලාවක ඔයාගේ ඇට්‍රැක්ටිව් ගතිය වැඩියෙන් පේනවා අනිත් අයට. ඒ වගේම ඔයාගේ පර්සනැලිටි එකේ තවත් පැත්තක් මිනිස්සුන්ට පේනවා. ඔයා හැමෝටම ලේසියෙන් ලං වෙන කෙනෙක් නෙවෙයි. කාටවත් ඔයාට ඉක්මනින් ලං වෙන්න බෑ. ඔයාගේ ට්‍රස්ට් එක දිනා ගන්න කලින් ඔයා ඒ කෙනාව ගොඩාක් හොඳට ඔබ්සර්ව් කරනවා. ඔයා කෙනෙක් ඔයත් එක්ක හොඳින් හැසිරෙනවා කියලා විතරක් ඔයා ඉක්මනින් විශ්වාස කරන්නෙත් නෑ. ඒ කෙනාගේ ඇක්ෂන්ස්, ඉන්ටෙන්ෂන්ස්, ඒ කෙනාගේ ක්‍රියාව, අදහස් දෙකම බලන කෙනෙක් කියලා ඔබව අනිත් අයට පේනවා. ඒ නිසා සමහර අය ඔයාව ටිකක් ගාඩඩ් කෙනෙක් විදිහට, ඔයාගේ ටිකක් ආරක්ෂා වෙලා ඉන්න කෙනෙක් විදිහට දකිනවා. මෙයාට ලං වෙන්න ටිකක් අමාරුයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒක ඔයා අනිත් අය ගැන අකමැත්තක් නිසාම නෙවෙයි එහෙම කරන්නේ. ඔයාගේ ජීවිතයේ අත්දැකීම් නිසා ඔයා ලේසියෙන් කාටවත් ඔයාගේ එනර්ජි එක දෙන්නේ නැහැ. ගොඩක් තෝරගෙන දෙන්න ඉගෙනගෙන තියෙන නිසා තමයි ඔයා මේ විදිහට කරන්නේ. ඔයා ගැන මිනිස්සුන්ට තියෙන තවත් ස්ට්‍රෝං ඉම්ප්‍රෙෂන් එකක් තමයි ඔයා ලේසියෙන් පරාජ වෙන්නේ නැහැ. පරාජය පාර ගන්න නැහැ. ඔයාට ප්‍රශ්නාවත් ඔයා ආයිත් නැගිටිනවා. ඔයාගේ ලයිෆ් එකේ ගොඩක් අමාරු අවස්ථා, ඩිෆිකල්ට් සිටුේෂන්ස් තිබ්බත් ඒවා හැමෝටම පෙන්වන්නෙත් නැහැ. ඒ නිසා පිටින් බලන කෙනෙකුට මෙයාට කොච්චර දේවල් වුණත් කොහොම හරි හැන්ඩල් කරගන්නවා කියලා පේනවා. ඒ වගේම මෙතන සැඟවුණු පැත්තක් තියෙනවා. ඔයා ස්ට්‍රෝං වගේ පෙනුනත් ඔයාගේ හිත ඇතුලේ ගොඩාක් දේවල් ගැන ඕවර්තින්ක් කරන අවස්ථාවක් තියෙනවා. වැඩියෙන් හිතන අවස්ථා. කෙනෙක් කිව්වොත් කෙනෙක්ගේ වචනයක්, මොකක් හරි වෙච්ච සිදුවීමක්, නැත්නම් රිලේෂන්ෂිප් එකක වෙනසක්, මේවා ඔයාට පිටින් නොපෙන්නුවට ගොඩාක් ගැඹුරින් බලපාන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා තනියම ඉන්නකොට ඒ දේවල් ආයිත් හිතනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක මිනිස්සු හැමෝම දන්නේ නැහැ. එයාලට පේන්නේ ඔයා ගොඩක් කාම් කෙනෙක් කියලා. ඔයාගේ ඇතුලේ තියෙන කනස්සල්ල, සැක, ඇන්ක්සයිටි, ඩවුට්ස් වගේම ඉමෝෂනල් ප්‍රෙෂර් එක, මානසික පීඩනය එයාලට පේන්නේ නැහැ. ඒ නිසා ඔයා ගැන තියෙන ඉම්ප්‍රෙෂන් එකක් තමයි, හැඟීමක් තමයි මෙයාට කිසිම දෙයක් බලපාන්නේ, කිසිම දෙයකින් මෙයාට නම් ප්‍රශ්නයක් වෙන්නේ කියලා හිතන එක. ඒත් ඇත්තටම ඔයාටත් ගොඩක් දේවල් ෆීල් වෙනවා. ඔයාගේ ගතිගුණ, qualities අතරින් ගොඩාක් කැපී පෙනෙන එකක් තමයි self respect. ඔයාටම තියෙන ඔයාගේ ගෞරවය. ඔයාට කෙනෙක් ආදරය කළත් ඔයාට රෙස්පෙක්ට් එකක් නැති තැනක දිගටම ඉන්න එක ඔයාට අමාරුයි. කෙනෙක් ආයිත් ඔයාගේ සීමා කඩ කළොත්, බවුන්ඩරිස් ක්‍රොස් කරොත් ඔයාට ඒ කෙනාගෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාව දන්න අය මෙයාට ලිමිට් එකක් තියෙනවා කියලා හිතනවා. ඒ වගේම ඒ ලිමිට් එක පහු කරොත්, ක්‍රොස් කරොත් මෙයා ආපහු කලින් වගේ වෙන්නේ නැහැ කියලා ඒ අය, ඔයාව දන්න අය හිතන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඇතුලේ තියෙනවා මට මගේ ජීවිතය මටම කන්ට්‍රෝල් කරගන්න ඕනි කියන මයින්ඩ්සෙට් එකක්, මෙන්ටැලිටි එකක්. ඔයාට අනිත් අයගේ මේ ඇඩ්වයිස් අහන්න පුළුවන්. හැබැයි අවසාන තීරණය ගන්නෙ ඔයාම වෙන්න ඕන. කෙනෙක් ඔයාට ෆෝස් කරලා දෙයක් කරන්න කියනවා නම්, බලෙන් කරන්න දෙයක් කියනවා නම් ඒකට ඔයා කැමති නැහැ. ඒ නිසා ඔයා ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට්, ස්වාධීන වගේම ස්ට්‍රෝං කැරක්ටර් එකක්, ශක්තිමත් චරිතයක් තියෙන කෙනෙක් විදිහට තමයි අනිත් අය දකින්නේ. ඒත් මේ සමහර වෙලාවට මේ ක්වොලිටි එක නිසාම ඔයා ගොඩක් මුරණ්ඩු, ඩිෆිකල්ට්, අමාරු කෙනෙක් විදිහට සමහර අයට හිතෙන්න පුළුවන්. විශේෂයෙන් ඔයාගේ තීරණයක් කාට හරි වෙනස් කරන්න බැරි වුණාම මෙයා තමන්ගේ මතේමයි ඉන්නේ කියලා හිතන්න පුළුවන් වගේම හිතනවා. ඒත් ඔයාගේ පැත්තෙන් ඒක බලද්දී ඔයාගේ ඊගෝ එකට වඩා ඔයාට හරි කියලා දැනෙන දේ කරන එකක්, ඔය ඒ වෙනුවෙන් ස්ටෑන්ඩ් කරන එකක් තමයි පේන්නේ. ඔයා අතීතයෙන් ගොඩාක් පාඩම් ඉගෙනගෙන තියෙනවා. එකම වැරද්ද ආයෙ කරන්න ඔයා කැමති නැහැ. ඔයාව කවුරු හරි හර්ට් කළොත්
ඊළඟ වතාවේ ඒ වගේ අවස්ථාවකට සිටුේෂන් එකකට ඉන්ට වෙද්දි ඔයා ගොඩාක් සැලකිලිමත් කියාෆුල් වෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ඔයා ගොඩාක් අත්දැකීම් එක්ක මැචුව කෙනෙක්, එක්ස්පීරියන්ස් එකකින් මැචුව වෙලා තියෙන කෙනෙක් විදිහට තමයි කෙනෙක් විදිහට ඒ ඔයාගේ ඒ ක්වොලිටි එක පේන්නේ. ඒ වගේම තවත් බැලුවොත් ඔයා ගැන හැම දෙයක්ම පොදුවේ ෂෙයා කරගන්නේ, පබ්ලික්ලි ෂෙයා කරගන්නේ. ඒ නිසා මිනිස්සු අතර ඔයා ගැන කුතුහලයක්, කියුරියසිටි එකක් තියෙනවා. ඔයාගේ හැඟීම්, ඔයාගේ ප්ලෑන්ස්, ෆියුචර් මූව්ස්, අනාගත පියවර මේවා ඔයාගේ හිතේ තියාගෙන ඉන්න අවස්ථා තියෙනවා වගේම ඒ නිසා කෙනෙක්ට ඔයා ගැන මෙයාගේ හිතේ මේ දවස්වල මොනවා හිතෙනවද, මොනවා ප්ලෑන්ස් තියනවද කියලා හිතන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ආදරය සහ ආකර්ෂණය, love and attraction පැත්තෙන් බලද්දී පේන්නේ ඔයා ගොඩාක් ඇට්‍රැක්ටිව්. ඒත් අප්‍රෝච් කරන්න ලේසි නැති කෙනෙක්, ළඟා වෙන්න ලේසි නැති කෙනෙක් විදිහට දකින්න එනර්ජි එකක් තියෙනවා. කෙනෙක්ට ඔයා ගැන ඇට්‍රැක්ෂන් එකක්, ආකර්ෂණයක් තිබුණත් මම මෙයාට ළඟ වුණොත් මෙයා මාව ඇක්සෙප්ට් කරයිද කියලා හරියට හිතාගන්න බැරි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මොකද ඔයාගේ කොන්ෆිඩන්ස් එක, ඔයාගේ ආත්ම විශ්වාසය කෙනෙක්ට ඉන්ටිමිඩේටිං වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි පීඩනයක්, බයක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ක්ලෝස් වන කෙනෙක්ට, ඔයාව බාහිරින් බලන අයට වඩා ක්ලෝස් වන කෙනෙක්ට ඔයාගේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් පේනවා. ඔයාට ඇත්තටම ආදරය, කෙයා කරන කෙනෙකුට ඔයාගේ විශ්වාසය, ආරක්ෂාව, ඒ වගේම ඉමෝෂනල් සපෝට් එක, මානසික සහයෝගය ඔයාට දෙන්න පුළුවන්. ඔයා හැඟීම් නැති සීතල කෝල් කෙනෙක් නෙවෙයි. ඔයාට ෆීලිංග්ස් ගොඩක් තියෙනවා. ඒත් ඒ ෆීලිංග්ස් ලබා දෙන්නේ ඔයා ගොඩක් ට්‍රස්ට් කරන අයට විතරයි. ඒ වගේම ඔයාට හොඳ ජෙනුයින් සම්බන්ධතාවයක්, කනෙක්ෂන් එකක් ලැබුණොත් ඔයාට ඒක සාමාන්‍ය විදිහට, කැෂුවල් විදිහට තියාගන්න අමාරුයි. ඔයාට ඒක ගැඹුරක් ඒකට ඔයාට දෙන්න ඕන. ඒ නිසා ඔයාගේ ක්ලෝස් රිලේෂන්ෂිප්ස් වලදී ඔයා හරි සීරියස්, වගේම ලෝයල්, ගොඩක් විශ්වාසවන්ත, වගේම ඉමෝෂනලි ඉන්වෙස්ටඩ්, මානසික වශයෙන් ඒ වෙනුවෙන් කැප වෙච්ච කෙනෙක් විදිහට තමයි මේ කාඩ්ස් වලින් පේන්නේ. ඒත් ඔයාගේ අතීතයේ තිබ්බ බලාපොරොත්තු කඩවීම නිසා ඔයාගේ හදවතට ඔයා ආරක්ෂිත බිත්තියක් වගේ එකක් හැදිලා තියෙනවා වෙන්න පුළුවන්. ඔයාට කෙනෙක් ගැන ෆීලිංග්ස් තිබ්බත් ඔයාගේ මනස කියන්නේ ඉක්මනින් ට්‍රස්ට් කරන්න එපා කියලා. ඒ නිසා ඔයාගේ හදවත එක පැත්තකටයි, මයින්ඩ් එක තව පැත්තකටයි යන අවස්ථා තියෙනවා. මිනිස්සු ඔයා තුලින් දකින තවත් ක්වොලිටි එකක්, ගුණාංගයක් තමයි ඔයාට ඔයාගෙම තනි වෙලාවක්, alone time එකක්, ඔයාටම පාඩුවේ තනියම ඉන්න වෙලාවක් අවශ්‍ය කෙනෙක් කියන අවශ්‍යයි කියන ක්වොලිටි එක. ඔයා හැම වෙලාවෙම ක්‍රවුඩ් එකක ඉන්න කැමති නෑ. සමහර වෙලාවට ඔයාගෙම ස්පේස් එකකට ගිහින් ඔයාගේ හිත නිදහස් කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ නිසා ඔයා සෝෂල් වුණත් ඔයාගේ ඇතුලේ ලෝකයට, ඉන්න වර්ල්ඩ් එකට ඇතුල් වෙන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම මිනිස්සුන්ට පේන්නේ ඔයා ගොඩක් අනාගතය ගැන හිතන කෙනෙක් වගේ. ඔයා අද තියෙන දේවල් විතරක් බලන්නේ, ඉස්සරහට ඔයාට මොනවාද ඕනේ, ඉස්සරහට මං කොහාටද යන්නේ වගේ, මගේ ලයිෆ් එක තව කොහොමද ඉස්සරහට ඉම්ප්‍රූව් කරගන්නේ වගේ දේවල් ගැන ඔයා හිතන කෙනෙක් විදිහට තමයි අනිත් අය දකින්නේ. ඒ නිසා මිනිස්සුන්ට ඔයාගේ ඇතුලේ ඇම්බිෂන් එකක්, ගෝල් එකක් තියෙන කෙනෙක් විදිහට තමයි පේන්නේ. එහෙම කෙනෙක් හැටියට තමයි දකින්නේ. මේ කාඩ්ස් වලින් පේන්නේ ඔයා ගොඩක් හොඳ පොටෙන්ෂල් එකක්, හොඳ හැකියාවක්, හොඳ හැකියාවක් තියෙන කෙනෙක් කියලා. ඔයාගේ සම්පූර්ණ හැකියාව
පුළුවන්කම පොටෙන්ෂල් එක මිනිස්සුන්ට තාම පෙන්නලා නෑ වගේ. ඔයා තවත් කන්ෆිඩන්ට් වෙලා ඔයාගේ ලයිෆ් එක බිල්ඩ් කරගත්තොත්, තව ගොඩනගා ගත්තොත්, ඔයාව අද දකින මිනිස්සුන්ගේ හැඟීම, ඔයා ගැන හිතන ඔපීනියන් එක අද දකින අයගෙත් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. හරි. pile number 3. අවසාන විදිහට මිනිස්සුන්ගේ මයින්ඩ් එකේ තියෙන ඔයා ගැන තියෙන ඉමේජ් එක බැලුවොත් මිනිස්සු හිතන්නේ ඔයා ගොඩක් ස්ට්‍රෝං, ඔයාට තමන්ගේම පර්සනැලිටි එකක් තියෙන, ගොඩක් ඇට්‍රැක්ටිව්, ඒ වගේම ලේසියෙන් ඕපන් වෙන්නේ නැති, ගොඩක් අපහසුවෙන් ට්‍රස්ට් එක ඔයාගේ දිනා ගන්න ඕන වෙන, ඒ වගේම ඔයා පිටින් කන්ෆිඩන්ට් වුණාට ඇතුලෙන් ගොඩක් දේවල් ෆීල් කරන කෙනෙක් වගේ ඉමේජ් එකක්. ඒ වගේම හර්ට් වුණාට ඒක හැමෝටම පෙන්වන්නේ නැති, තමන්ගේ සීමාවන් බවුන්ඩරීස් ගැන ගොඩක් හිතන සීරියස් වෙන කෙනෙක්. ඒ වගේම තමන්ගේ අනාගතය ගැන ගොඩක් හිතන කෙනෙක් වගේම මේ කෙනාට ගොඩක් රෙස්පෙක්ට් කරන්න ඕන, මේ කෙනාව නම් වැලියු එක අඩුවෙන් බලන්න පුළුවන් කෙනෙක් නෙවෙයි වගේ ඉමේජ් එකක් තමයි අනිත් අයට තියෙන්නේ pile 3 ඔයා වෙනුවෙන්. ඒ වගේම මේ piles වලින් පේන්නේ ඔයාව ගොඩාක් මිනිස්සු නෝටිස් කරනවා, ඇඩ්මයර් කරනවා. ඒත් හැමෝටම ඔයාව තේරුම් ගන්නත් බැරි වෙලා තියෙනවා. තේරුම් අරගෙනත් නැහැ. අනිත් අය ඔයාගේ බාහිරින් පිටත ඉමේජ් එකෙන් එයාලා දකින්නේ ශක්තිය, කන්ෆිඩන්ස් එක, ඉන්ඩිපෙන්ඩන්ස් එක, ඔයාගේ ඇට්‍රැක්ෂන් එක. ඒත් ඔයාට ඇත්තටම සමීප වෙන, ලං වෙන අය විතරයි ඔයාගේ ඇතුලේ තියෙන සෙන්සිටිව්, ලවිං, තෝට්ෆුල් වගේම ඔයාගේ වල්නරබල් පැත්ත දකින්නේ. ඔයාගේ විශේෂත්වය ඒකයි. ඔයා එකම පර්සනැලිටි එකක් නෙවෙයි, ඔයාව හඳුනගන්න ගැඹුරට යන තරමට මිනිස්සුන්ට ඔයාගේ තවත් පැත්තක් හමු වෙනවා. හරි. pile number 3 ඔයාට ලැබුණු රීඩින් එක ඒක තමයි අද. අපි යමු ඊළඟ අන්තිම pile එකට. hi pile number 4. අද අවසාන රීඩින් එක. අපි බලමු ඔයාගේ ගැන මිනිස්සු කොහොමද හිතන්නේ, ඔයාව කොහොමද දකින්නේ කියලා අද රීඩින් එකෙන් අපිට කොහොමද ලැබෙන්නේ කියලා. මේ රීඩින් එකේ එනර්ජි එක බලපුවම මිනිස්සුන්ගේ මනසේ ඔයා ගැන තියෙන ප්‍රධානම ඉම්ප්‍රෙෂන් එක තමයි මෙයාට තමන්ගේම පර්සනැලිටි එකක් තියෙනවා කියන එක. මෙයාව එකම ෆ්‍රේම් එකකට දාලා තේරුම් ගන්න බැහැ කියන එක. ඔයාව දකින කෙනෙක්ට ඔයාගේ ඇතුලේ තියෙන එක පැත්තකින් ප්ලේෆුල්, දඟකාර, ෆ්‍රී ස්පිරිටඩ්, ඒ වගේම යූත්ෆුල් එනර්ජි එක, යෞවන දඟකාර, ෆ්‍රී ස්පිරිටඩ් එනර්ජි එකක් පේනවා. ඒ වගේම තව පැත්තකින් ඔයාගේ ඇතුලේ තියෙන ආත්ම විශ්වාසය, කන්ෆිඩන්ස් එක, ඩිටර්මිනේෂන්, බලාපොරොත්තු කරා යන එක, ඒ වගේම ස්ට්‍රෝං කැරක්ටර් එක, ශක්තිමත් චරිතයත් පැහැදිලිව අනිත් පැත්තෙනුත් අනිත් අයට පේනවා. ඔයාව මුලින්ම අඳුනගන්න කෙනෙක්ට ඔයා ෆ්‍රෙන්ඩ්ලි, මිත්‍ර, ඔයාට ලං වෙන්න පුළුවන්, ඇප්‍රෝචබල් වගේම ස්වභාවික නැචුරල් කෙනෙක් වගේ පේන්න පුළුවන්. ඔයාට හැම දෙයක්ම සීරියස් විදියට ගන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර වෙලාවලට ඔයා වෙලාවට දේවල් කරන, ඒ වගේම ෆන්, ඒ වගේම ලවින්, ඒ වගේම මම මගේ විදියට ජීවත් වෙනවා කියන එනර්ජි එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා වටා ඉන්න අයට ඔයා බෝරින් කෙනෙක් වගේ නම් දැනෙන්නේ නැහැ. ඔයාගේ පර්සනැලිටි එකෙන් ෆ්‍රෙෂ්නස් එකක්, නැවුම් බවක් තියෙනවා, පේනවා ඒ අයට. ඒත් ඔයාව ටිකක් වැඩිපුර අවධානයෙන් බැලුවොත්, ඔබ්සර්ව් කරොත් ළඟම ඉන්න අය, එයාලට තේරෙනවා ඔයා පේන තරම් සිම්පල් කෙනෙක් නෙවෙයි කියලා. ඔයාට ඔයාගෙම ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඔයාම හදාගත්ත තත්ත්ව තියෙනවා. ඔයා කෙනෙක්ට කැමති වුණත් ඒ කෙනා ඔයාට ගරු කරන්නේ නැත්තම් ඒ කනෙක්ෂන් එක දිගටම අරගෙන යන්න ඔයාට ඕන වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ ආත්ම අභිමානය, සෙල්ෆ් රෙස්පෙක්ට් එක ගොඩක් වැදගත්.
ඔයාගේ looks appearance එක ගත්තොත් බැලුවොත් මිනිස්සුන්ට ඒක තියෙන්නේ පොඩ්ඩක් කැපිලා පේන, එතකොට confident එකක් තියෙන, පොඩ්ඩක් feminine energy එකක් තියෙන ලස්සන look එකක්. ඔයාට ගොඩාක් වැඩි වැඩ දාපු ඕවර්ඩන් ලවුඩ් ලුක් එකක් ඕනේ නැතුව ඇති. ඔයාගේ පැමිණීම අනිත් අයට ඔයාගේ රැඳී සිටීම මතක හිටිනවා. විශේෂයෙන්ම ඔයාගේ ඇස්, හිනාව, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වගේම ඔයාගේ ඕවරෝල් තියෙන කොන්ෆිඩන්ස් එක, ආත්ම විශ්වාසය නිසා ඔයා ගොඩාක් ඇට්‍රැක්ටිව් කියලා අනිත් අයට දැනෙනවා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේම ස්ටයිල් එකක් තියෙනා වගේ අනිත් අයට පේනවා. ඔයාව කෙනෙක් දැක්කහම ඒ කෙනාට මෙයාට තමන් ගැනම හොඳ තේරීමක් දැනීමක් තියෙනවා කියලා හිතෙනවා. විශේෂයෙන්ම ඔයාගේ පර්සනැලිටි එකේ මේ කොන්ෆිඩන්ස් එක, ආත්ම විශ්වාසය නිසා සමහර අයව ගොඩාක් ඔයාව ඇට්‍රැක්ටිව් කියලා, ආකර්ෂණීය කියලා දකිනවා වගේම සමහරු ටිකක් පීඩනයට පත් වෙනවා, බය වෙනවා, ඉන්ටිමිඩේටඩ් වෙන්න ගතියක් තියෙනවා. විශේෂයෙන්ම තමන්ට එච්චර කොන්ෆිඩන්ස් එකක් නෑ අඩු කෙනෙක් ඔයාව දැක්කොත් ඔයා එයාලට වඩා ස්ට්‍රෝං පර්සනැලිටි එකක් තියෙනවා වගේ ඒ කෙනාට දැනෙන්න පුළුවන්. ඔයාගේ qualities ගුණාංග අතරින් ගොඩක් කැපී පේන්නේ ශක්තිය. ඔයාගේ ජීවිතේ ප්‍රෙෂර් එකක් ආවහම හැමෝටම පේන්න කඩා වැටෙන කෙනෙක් නෙවෙයි. ඔයාට හර්ට් වෙන්න පුළුවන්, ඩිසපොයින්ට් බලාපොරොත්තු බිඳෙන්න පුළුවන්, කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒත් අන්තිමේදී ඔයා කොහොම හරි ඔයාව හරි ගස්ස ගන්නවා. ඒ නිසා ඔයාව දන්න කෙනෙක්ට ඔයා ගැන හිතෙන්න පුළුවන් මෙයාට මොන දේ වුණත් අන්තිමේට තමන්ව ගොඩනගා ගන්න පුළුවන් කියලා. මේ ශක්තිය, ස්ට්‍රෙන්ග්ත් එක පිටින් බලන අයට ගොඩාක් ස්ට්‍රෝං විදිහට පේනවා. සමහර විට ඔයා ඇතුලෙන් කොච්චර ඉමෝෂනල් ස්ට්‍රගල්, මානසිකව පසුබෑම් වලට ලක් වුණත්, ස්ට්‍රගල් එකක් ගෙනාවත් එයාලා දන්නේ නැහැ. ඔයාගේ මූණෙන් හරි ඔයාගේ දිනපතා හැසිරීමෙන් ඒක සම්පූර්ණයෙන් ඔයා පෙන්වන්නේ නැහැ. තවත් ගොඩාක් ඉන්ට්‍රස්ටිං දෙයක් තමයි මිනිස්සු ඔයාව ගොඩාක් බුද්ධිමත්, ඉන්ටෙලිජන්ට් වගේම අනිත් අයව හොඳට අවධානයෙන් තේරුම් ගන්න හදන ඔබ්සර්වන්ට් කෙනෙක් විදිහට දකින්නේ. ඔයා කෙනෙක් කියන වචන විතරක් අහන්නේ නැහැ. එයාගේ හැසිරීම, එයාගේ ටෝන් එක, එයාගේ ක්‍රියාව, ඇක්ෂන් එක ඔක්කොම බලනවා. කාගේ හරි කතාවක පොඩි හරි දිගට ගලා යන එකක් නැති වුණොත්, ඉන්කන්සිස්ටන්සි එකක් තිබුණොත් ඔයාට ඒක නෝටිස් වෙනවා. ඒ නිසා ඔයාව රවට්ටන්න ලේසි කෙනෙක් නෙවෙයි කියලා සමහරු හිතනවා. ඔයාගේ මනසේ තවත් ඉන්ට්‍රස්ටිං ගුණාංගයක් තියෙනවා, ක්වොලිටි එකක්. ඔයාට තියෙනවා කුතුහලයක්. අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් එක්ස්පීරියන්ස් ගන්න, ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න කැමැත්තක් ඔයාට තියෙනවා. ඔයා එකම තැනක නතර වෙලා ඉන්න කෙනෙක් වගේ පේන්නේ නැහැ. ඒත් ඔයා මිනිසුන්ට සමහර වෙලාවට සමහර අයට නිකන් කන්ෆියුසින් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ මනසේ ගොඩාක් ඔයාට දේවල් හිතෙනවා, ගොඩාක් අදහස් තියෙනවා. ඒ නිසා පිටින් බලන කෙනෙකුට ඔයාගේ නෙක්ස්ට් ස්ටෙප් එක මොන වගේද කියලා ප්‍රෙඩික්ට් කරන්න කලින් කියන්න අමාරුයි. ඒ කියන්නේ ඔයා අද ඔයා එක දෙයක් ගැන එක්සයිට් වෙලා හරි ආසාවෙන් ඉන්න පුළුවන්. තවත් හෙට වෙන පැත්තක් ගැන හිතෙන්න පුළුවන්, ආස වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. ඒත් ඔයාටම ගැලපෙන මාර්ගයක් ඔයා හොයනවා, අවස්ථා මතු කරගන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා ඔයා ගැන කෙනෙක්ට මෙයා මොනා කරයිද කියලා කියන්න බෑ. මොකද ඔයාගේ මනසේ ගොඩක් දේවල් ගැන ගොඩක් ඉන්ට්‍රෙස්ට් වෙන දේවල්, ඔයා ඉදිරියට කරන්න හිතන දේවල් තියෙන හින්දා. සෝෂල් ඉමේජ් එකක් විදිහට ඔයා ගත්තොත් මිනිස්සු අතරේ ඔයාට තියෙන ඉමේජ් එකේ ලස්සන පැත්තක් තමයි
ඔයා ඇටෙන්ෂන් එක ඉල්ලලා ගන්න කෙනෙක් වගේ නෑ. ඒ වුණාට ඇටෙන්ෂන් එක අවධානය ඉල්ලලා ගන්න අවධානය ස්වභාවිකවම නැචරලිම ඔයා පැත්තට එනවා. ඔයා තැනකට ගියාම හැමෝම ඉම්ප්‍රෙස් කරන්න යාලව ආකර්ෂණය කරගන්න එහෙම උත්සාහ කරන්නේ නැහැ. ඔයා ඔයාගේ විදිහට ඉන්නවා. ඒකම ආකර්ෂණයක් වෙලා පේනවා. ඒකම ඔයාගේ ආකර්ෂණය වැඩි කරනවා. ඒ වගේම ඔයාගේ කොන්ෆිඩන්ස් එක ආත්ම විශ්වාසය වගේම පර්සනැලිටි එක ඔයාගේ පර්සනැලිටි එක නිසා සමහර අය ඔයාව අර ලීඩර් මැටීරියල් එකක් වගේ නායකත්ව ටයිප් එකක් වගේ කෙනෙක් විදිහට දකිනවා. ඔයාට මොකක් හරි වගකීමක් රෙස්පොන්සිබිලිටි එකක් දුන්නොත් ඒක හැන්ඩල් කරන්න පුළුවන් කියන ඉම්ප්‍රෙෂන් එක අනිත් අයට තියෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්නකොටත් ඔයාගේ ස්ටියරින් වීල් එක ඔයාගේ අතේ තියාගන්න කැමති කෙනෙක්. අනිත් අයගේ ඇඩ්වයිස් අහන්න පුළුවන්. ඒත් ඔයාගේ ලයිෆ් එක ගැන අවසාන තීරණ ඩිසිෂන් ගන්න ඔයාට ඔයාම වෙන්න ඕන. ඔයාගේ හැටියට ඔයා හිතන්නේ එහෙමයි. ඒ නිසාම සමහර අය ගොඩාක් ඔයා ස්වාධීන ඉන්ඩිපෙන්ඩන්ට් වගේම අගය කරනවා. ඒත් සමහරු ඔයා ගොඩක් මුරණ්ඩු කියලා කෙනෙක් උනත් කියලාත් දකින්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ තීරණේ එයාලට වෙනස් කරන්න බැරි වුණාම මෙයා ටිකක් මුරණ්ඩු එයාගේ මතයෙම ඉන්න කෙනෙක් කියලා සමහර අය හිතන්න පුළුවන්. ඒත් ඇත්තටම මේකෙදිත් ඔයාගේ ඊගෝ එකට වඩා ඔයාගේ බවුන්ඩරිස්, ඔයාගේ සීමාවන්, ඔයාගේ සෙල්ෆ් රෙස්පෙක්ට් එක ඔයාට තියෙන ආත්ම ගෞරවය නිසා ඔයා කරන දෙයක් ඒක. ආදරය සහ ඇට්‍රැක්ෂන් එක පැත්ත ගත්තොත් ඔයා ගැන රොමැන්ටික් ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන කෙනෙකුට ඔයාව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරි කෙනෙක් වගේ තමයි පේන්නේ. ඔයාගේ එනර්ජි එකේ ඇට්‍රැක්ෂන් එක තියෙනවා. ඒ ඇට්‍රැක්ෂන් එකට ඔයාගේ නිකන් පොඩි තේරුම් ගන්න බැරි හින්දා අනිත් අයට කියුරියසිටි එකක් කුතුහලයකුත් එකතු වෙනවා. කෙනෙක්ට ඔයා ලස්සනයි කියලා විතරක් නෙවෙයි හිතෙන්නේ. මෙයාගේ හිතේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා දැනගන්නත් එයාලට හිතෙනවා මේ ඇට්‍රැක්ෂන් එක නිසා. ඔයා කෙනෙක්ට කැමති වුණත් හැම දෙයක්ම ඉක්මනටම එලිදරව් කරන කෙනෙක් වගේ පේන්නේ නැහැ. ඔයා හොඳට ඔබ්සර්ව් කරනවා, හොඳට අවධානයෙන් බලන් ඉන්නවා අනිත් කෙනාගේ ඉන්ටෙන්ෂන්ස්, අනිත් කෙනා මොනා වගේ අදහසින්ද ඉන්නේ කියලා. ඒ නිසා ඔයාව ලව් ඉන්ට්‍රෙස්ට් එකක් විදිහට ඔයාගේ වෙනුවෙන් අවධානය කරන ඔයා පසුපසින් එන කෙනෙකුට සමහර වෙලාවට නිකන් ඔයාගේ හැසිරීම මික්ස් සිග්නල්ස් වගේ නිකන් කැමති නෑ වගේ ඒ විදිහට පේන්න පුළුවන්. හරියට ඒ කෙනාට ඔයාව රීඩ් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔයාගේ හදවතට මොකක් හරි කනෙක්ෂන් එකක් අවශ්‍ය වුණත් ඔයාගේ මයින්ඩ් එක කියන්නේ, මනස කියන්නේ පරිස්සමින් කියලා. ඒ නිසා ඔයාගේ ආදර ජීවිතයේදී ඇට්‍රැක්ෂන් එක වගේම අවධානයෙන් ඉන්න එක, කෝෂන් එක දෙකම එකට යන එනර්ජි එකක් තියෙනවා. ආකර්ෂණයත් එක්කම ඔයා අවධානයෙන් පරිස්සම් වෙනවා. ඔයාට හොඳ ඇත්ත ජෙනුයින් ලව් එකක් ලැබුණොත් ඔයාට ඒක සීරියස්ලි ගන්න පුළුවන්. ඒත් ඔයාට රෙස්පෙක්ට් ඒ වගේ මේකේ ස්ථීරකමක් නැත්තම් අවංක නැතිකමක් තිබ්බොත් ස්ථීර නැතිකමක් හරි අවංකකමක් නැති බවක් දැනුනොත් ඒක ඔයාට දිගටම මේන්ටේන් කරන්න අමාරුයි. ඒ කියන්නේ ඔයාට රෙස්පෙක්ට් එකක් ඒ සම්බන්ධතාවයේ ස්ථීර බවක් නැත්තම් අවංක නැතිකමක් දැනුනොත් ඔයා ඒ රිලේෂන්ෂිප් එකේ රැඳෙන්නේ නැහැ. ඒ වගේම මේ රීඩින් එකේ එනර්ජි එක බැලුවොත් ඔයා ගැන නිහඬවම ඔබ්සර්ව් කරන බලාගෙන ඔයාව ඉන්න අය ඉන්නවා. ඔයාගේ ජීවිතේ මොනවාද වෙන්නේ? ඔයා කායෙක්ද? ඔයාගේ ඊළඟ ස්ටෙප්ස් මොකක්ද වගේ දේවල් ගැන කුතුහලයක් ඇති අය ඉන්නවා. විශේෂයෙන් ඔයාගේ හැසිරීමෙන් ඔයාට මොකක් හරි දෙයක් ගැන සතුටුද, අප්සෙට්ද නැත්තම් රිලේෂන්ෂිප් එකකද ඔයා ඉන්නේ ඩිස්ටන්ස් වෙලාද කියලා තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක්
ඔයාගේ සර්කල් එකේ ලයිෆ් එකේ ඉන්න පුළුවන්. ඔයා හැම දෙයක්ම පබ්ලික්ලි එක්ස්ප්ලේන් කරන්නේ නෑනේ හැමෝටම උත්තර බඳින්න එක්ස්ප්ලේන් කරන්න පහදන්න යන්නේ නැති නිසා ඔයා ගැන එක එක විදිහට හිතන් ඉන්න අයත් ඉන්නවා. ඒ වගේම ඔයාගේ පිටින් බලද්දි ගොඩක් කන්ෆිඩන්ට් ස්ට්‍රෝං කෙනෙක් විදිහට ඔයාව පෙනුනත් අනිත් අයට ඇත්තටම ඔයාටත් ඔයාගේ ඇතුළතින් සමහර වෙලාවට ඔයාටම ශක්තියක් අවශ්‍ය වෙන්න ඕන රිඇෂුරන්ස් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඔයාටත් මම හරිද මේ මිනිස්සු ඇත්තටම මාව වැලූ කරනවද මං ගන්න තීරණය හරිද කියලා හිතන අවස්ථා තියෙනවා. ඔයාගේ ඇතුලේ තියෙන ලොකුම ස්ට්‍රගල් එක පසුබෑම් ගැටලු ඉන ස්ට්‍රගල් එකක් තමයි ඔයාගේ හදවතට ඕන දෙයි ඔයාගේ මනසට මයින්ඩ් එකට ඕන දෙයි අතර බැලන්ස් එකක් හොයාගන්න එක තමයි ඔයාට තියෙන ලොකුම ස්ට්‍රගල් එක විදිහට පෙන්වන්නේ. ඔයා කවුරු හරි ගැන කෙයා කළොත් ඒක සම්පූර්ණයෙන්ම ඉග්නෝ කරන්න ඒක අයින් කරන්න ඔයාට අමාරුයි. ඒත් ඔයාට රෙස්පෙක්ට් එකක් නැහැ කියලා ඒ කෙනා ඔයා ගැන දැනුනොත් ඔයාව ආරක්ෂා කරගන්න ඕන හින්දා ඔයාගේ එනර්ජි එකෙන් ඔයා ඉවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ පර්සනැලිටි එකේ ලස්සනම දේ තමයි ඔයා හිතෙන් මෘදුයි සොෆ්ට් හાર્ට් එකක් තියෙනවා. ඒ වුණාට තීරණ ගන්න වෙලාවට ගොඩක් ශක්තිමත්. ආදරය කරන්න දන්නවා. ඒත් ඔයාව නැති කරගෙන ආදරය කරන්නේ නැහැ. එහෙම ආදරය කරන්න කැමති නැහැ. ෆ්‍රෙන්ඩ්ලි. ඒත් හැමෝටම ඇක්සස් එක දෙන්නේ නැහැ. හැමෝම මේ ෆ්‍රෙන්ඩ් ඇක්සස් එක ඇතුල් වීම ඔයා ඉඩ දෙන්නේ නැහැ. ඇට්‍රැක්ටිව්. ඒත් ඇටෙන්ෂන් එක ඒ කියන්නේ අවධානය ඒ පස්සේ දුවන්නේත් නැහැ. සෙන්සිටිව්. ඒත් දුර්වල නැහැ. සංවේදී වගේම දුර්වල නැහැ. අන්තිම විදිහට බැලුවොත් මිනිස්සු ආව දකින්නේ ඔයාට ඔයාගේම පර්සනැලිටි එකක් තියෙන ගොඩක් ආකර්ශනීය කන්ෆිඩන්ට් ආත්ම ශක්තිය තියෙන කෙනෙක් විදිහට. ඒ වගේම තමන්ගෙම තීරණ ගන්න, ඒ වගේම අනිත් අය ඉක්මනට විශ්වාසය කරන්නේ නැති, ඒ වගේම ගොඩක් හිත ඇතුලේ දේවල් තියෙන කෙනෙක් විදිහට. එහෙම තිබුණත් ඒවා පෙන්වන්නේ නැති කෙනෙක් විදිහට අනිත් අයට. මේ කෙනාට ලං වුණොත් ඒ කෙනාගේ සොෆ්ට් සයිඩ් එක පේනවා කියලා සමහර අයට තේරුණත් ඒත් ඔයාව අවතක්සේරු නම් කරන්න බෑ කියලා තමයි අනිත් අය හිතන්නේ දකින්නේ. ඒ වගේම ඔයා කොතනක හරි ඉඳලා කොහෙට හරි ගිහිල්ලා මොකකට හරි සහභාගී වෙලා තැනකට ගිහිල්ලා ඒ තැනින් ගියත් ඔයත් එක්ක කතා කරන කෙනෙකුට ඔයාගේ පර්සනැලිටි එක ලුක් එක වගේම ඔයා කියපු දෙයක් මොකක් හරි මතක හිටින ගතියක් තියෙනවා. හරි. ඒ වගේම ෆයිල් නම්බර් 4 ඔයාගේ වටිනාකම හැමෝම එක මොහොතේ තේරුම් ගන්න නැහැ. සමහර ඔයාව මුලින්ම පෙන්න විදිහෙන් ජජ් කරයි. ඒත් කාලයක් එක්ක තමයි ඔයාට අඳුන ගන්න තරමට තමයි තේරෙන්නේ ඔයාගේ ඇත්තම ස්ට්‍රෙන්ග්ත් එක, ශක්තිය. ඔයාගේ පිටින් පේන කන්ෆිඩන්ස් ආත්ම ශක්තියට වඩා ඔයාගේ ඇතුලේ තියෙන ඔයාටම තියෙන සෙල්ෆ් රෙස්පෙක්ට් එක, ඔයාගෙම තියෙන ආත්ම අභිමානය තමයි කියලා. හරි. ෆයිල් නම්බර් 4 අද ඔයාට රීඩින් එකේ හම්බුනේ මේ වගේ එකක් තමයි අපිට. එහෙනම් අද පික කාඩ් රීඩින් එක එන් කරනවා. ආකාශ ටැරොට් එකකින් අදත් සමගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වගේම සුබ අනාගතයක්.